හරි පුතේ මේ මම අද කතා කරන්න මාතෘකා කරගන්නේ අදත් අපි සුපුරුදු විදිහටම එක විචාර ප්‍රශ්නයක් කතා කරන්න තමයි මම හදන්නේ. ඒ ප්‍රශ්නය කොහොමද අපි ලියන්නේ? ඒක කොහොමද ගොඩනගාගන්නේ? ඒකට අදාළ පසුබිම් මොකක්ද? ඉතින් ඒ කියන කාරණා ටික කතා කරන්න පොඩ්ඩක් හදන්න. මම අද තෝරගන්නවා පුතේ ඔයාලගේ සාහිත්‍ය සංග්‍රහයේ තියෙන පස්වෙනි පාඩම තමයි මුනි සිරිපා සිඹින්නේ කියන පාඩම. හරි. එතකොට පුතේ මේ පාඩමට අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු යොමු කරමු පාඩමට අපි අවධානය. හරි. මුනිසිරිපා සෙමිවින්නේ කියන පද්‍ය නිර්මාණය කවුද පුතේ රචකයා වෙන්නේ? ඔව් මුනිසිරිපා සෙමිවින්නේ කියන්නේ පද්‍ය නිර්මාණය නම් නෙමෙයි. ඔයාලට දාලා තියෙන පාඩමට දීලා තියෙන නම පුතේ. එතකොට දරු නැලවිල්ල හේවත් ජාතික තොටිල්ල කියන පද්‍ය නිර්මාණය හරහා තමයි පුතේ ඕක විෂය කරගෙන තියෙන ওই කවි කිහිපයක් අරගෙන තියෙන්නේ. හරි. එතකොට පුතේ මේ දරු නැලවිල්ල හේවත් ජාතික තොටිල්ල කියන පද්‍ය නිර්මාණයේ කතුවරයා බවට පත් වෙන්නේ ඔයාලා කවුරුත් දන්න අපි පොඩි කාලේ ඉඳලා අහලා තියෙනවා ටිබෙට් ජාතික එස් මහින්ද හිමි. අපි එස් මහින්ද හිමි කියන නමනුත් හඳුන්වනවා පුතේ. එතකොට මේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමි අපේ රටේ කෙනෙක්ද? නෑ. මෙයා අපේ රටේ කෙනෙක් නෙමෙයි. හැබැයි මෙයා පුතේ අපේ රටේ කෙනෙක් නොවුනට මෙයා මොකද කරන්නේ? අපේ රටකට ඇවිල්ලා එයා පුතේ ටිබෙට් රටේ ටිබෙට් ජාතික පුද්ගලයෙක්. එයා ඉතින් අපේ රටට එනවා. ඇවිල්ලා අපේ රටේ තියෙන ලස්සන අසිරිය දැකලා එයා මොකද කරන්නේ? ඒ පිළිබඳ වශීකృత වෙලා ඒ වන විට අපේ රටට උද්ගත වෙලා තිබුණු සමාජ ප්‍රශ්නයක්, ජාතික ප්‍රශ්නයක් අපේ නිදහස සීමා වෙලා තිබ්බා. අපි දන්නවා පුතේ එතකොට අපේ රට අපිට ආවේනික කියන්නේ අපිටම අයිති රටක් බවට පත් වෙලා තිබ්බේ නෑ. අපේ රට ආක්‍රමණය කරා කවුද? ඔව්. අපේ රට ආක්‍රමණය කරලා තිබ්බ පුතේ. අපේ රට අල්ලා ගත්තා ඉංග්‍රීසි ජාතිකයෝ. ඉතින් පුතේ අපේ රට දැන් අපිට අහලා තියෙන අපි ප්‍රසිද්ධ ආක්‍රමණයන් ගැන කතා කරද්දී පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි කියන ආක්‍රමණිකයන් තුන් කොටසම අපේ රටම යටත් කරගන්න උත්සාහ කරත් පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට හැකි වුණේ පුතේ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ විතරයි යටත් කරගන්න හැකි වුණේ. හැබැයි පුතේ දීර්ඝකාලීන විදිහට සැලසුම් සහගතව අපේ රටත් එක්ක යුද්ධ කරලා ජය ගන්න බැරි වුණාට පස්සේ මොකද කරේ? විවිධ උපක්‍රම භාවිතා කරලා ඉංග්‍රීසීන් උපක්‍රමශීලීව අපේ රටේ පුතේ 1815 අපේ උඩ රට යටත් කර ගැනීමත් එක්ක මොකද කරන්නේ? මුළු රටම මුළු ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍යයන්ගේ අධිරාජ්‍යයක් බවට පත් වෙනවා පුතේ. බ්‍රිතාන්‍ය යටත් නීතියක් බවට පත් වෙනවා. හරි. එතකොට පුතේ අපිට මොකද කරන්නේ දැන් මේ බ්‍රිතාන්‍ය යටත් නීතියක් බවට පත් වුණාට පස්සේ අපේ රටේ හිටපු මිනිස්සු බ්‍රිතාන්‍යයන්ගේ යහපත් දේවල් අපිට ආරෝපණය කරගන්නවා වගේම උන්ගේ අයහපත් දේවලුත් අපිට ආරෝපණය කරගන්නවා. ඒක සාමාන්‍ය පොදු දෙයක් නේ පුතේ නේද? අපිට ගන්න තියෙන හොඳ දේවල් විතරක් නෙමෙයි අපි ජීවිතේට ගන්නෙ. අපිට ගන්න තියෙන නරක දේවලුත් අපි ජීවිතේට ගන්නවා. ඒක මනුස්ස ස්වභාවයක් නේ. මිනිස්සුන්ගේ පොදු සනාතන ධර්මතාවය. හරි පුතේ. ඒ වැඩක් නෑ. එතකොට පුතේ දැන් මොකද කරන්නේ දැන් අපේ රටේ ඉංග්‍රීසියෙන් යටත් කරගත්තට පස්සේ ඒ කට්ටිය මොකද කරේ අපේ රටේ තිබුණු සංස්කෘතිය, සભ્યත්වය, පිරිසිදු නිර්මල ඒ සියල්ලම බුදුදහම ආදී දේවල් ඒ විකෘතිභාවයට පත් කරලා බටහිර ගැති සංස්කෘතියක් අපේ රටට පුතේ ආරෝපණය කරලා දෙනවා. අපේ රටට හඳුන්වා දෙනවා. ඉතින් පුතේ බටහිර ගැති සංස්කෘතිය අපේ මිනිස්සු මොකද කරන්නේ? අපිට ආරෝපණය කරගෙන අපේ පිරිසිදු නිර්මල සංස්කෘතිය සભ્યත්වයේ සියල්ලම වියකී යනවා පුතේ කෙමෙන්. මේ ඉංග්‍රීසින්ගේ යටත් විදිහට වීමත් එක්ක පුතේ. ඉතින් ඒ එක්කම අපිට තිබුණු නිදහස අපිට සීමා සහිත වෙලා යනවා. ඒ හේතුව අපේ රටේ පුතේ රාජාංග පාලන ක්‍රමයක් තිබුණා. ඉතින් අපේ රජෙක් යටතේ අපිටම අනන්‍ය වූ රජෙක් යටතේ අපි පාලනය ගෙන ගියාට බ්‍රිතාන්‍ය යටත් නීතියක් වීමත් එක්ක පුතේ අපි වගකිය යුතු වූයේ කාටද? බ්‍රිතාන්‍ය රැජින. කවුද? බ්‍රිතාන්‍ය රැජින උනේ? ඔව්.
හිතන්නේ රජිනට තමයි පුතේ අපි වග කිව යුතු වූයේ. ඉතින් ඒ නිසා අපේ නිදහස නැති වුණා, අපේ සංස්කෘතිය නැති වුණා, සભ્યත්වයේ විනාශ වුණා, අපි බටහිරකරණයට ලැබි වුණා. ඉතින් අපේ ඔය දේවල් පුතේ බලාගෙන ඉන්න බැරි මිනිස්සු කොට්ටාසයක් හිටියා සමාජයේ. ඒ කට්ටිය මොකද කරන්නේ පුතේ? කඩු කිනිසි අවෝරාගෙන සටන් පෙරමුණේ සටන් කරද්දී තව පිරිසක් පුතේ අපේ මේ දේශ මාස්සල්ලි සටනට මගහැරලා නිකන් අනේ ඕන දෙයක් වෙච්චාවේ කියලා ඉන්න මිනිස්සු ඉන්නවලු පුතේ. අපිට මොකද? අනේ අපි ඒක ගණන් ගන්න ඕනේ නැහැ. මොන මගුලක් කරගන්න නැත. අන්න එහෙම කියලා පාඩු වෙන්න මිනිස්සු ඉන්නවලු පුතේ. අර සමාජෙත් ඉන්නවනේ. ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඒ කාලෙත් ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේ කට්ටිය මොකද කරන්නේ? සමහර මිනිස්සු බයේ මුළු ගැන්විලා හිටියා. ඒ වගේම තවත් මිනිස්සු පුතේ සටනට පෙරමුට යන්නේ නැතුව ඔව් තමා ගැනම විතරක් හිතමින් හිටපු මිනිස්සු කණ්ඩායමක් හිටියා. ඒ විතරක් නෙවෙයි සටන් පෙරමුණේ අසිපත් අමෝරාගෙන අර පර සුද්දන්ට එරෙහිව සටන් කරන මිනිස්සු අපේ ජාතික වීරයෝ කියලා අපි හඳුන්වන්නේ. ඒ කට්ටිය දිරිමත් කරන්න සහ මුළු ගැන්වුණු මිනිස්සුන් නැවත අවදි කරන්න රට ජාතිය පිළිබඳ ඇල්මක් අභිමානයක් ඇති කරන්න පුතේ කවි රචනා කරපු කොට්ටාසයක් හිටියා. ඒ කොටස අයත් වෙනවා පුතේ කොළඹ වැඩිහිටි කියන කවි පරපුරට. ඔව්. එතකොට ටිබෙට් ජාතිකස් මහින්ද හිමි කියලා කියන්නේ කොළඹ වැඩිහිටි කවි පරපුරට අයත් කවියෙක්. එතකොට එයා ලියපු කවි අතර පුතේ ප්‍රධාන තේමා තුනක් යටතේ කවි රචනා කළා. එකක් තමයි ළමයින් උදෙසා රචනා කළා. ඊට පස්සේ දේශාභිමානී හා ජාතිකාභිමානී කාව්‍ය නිර්මාණ රචනා කළා. ඊට පස්සේ පුතේ බුද්ධාභිවන්දනා කියන කාව්‍ය නිර්මාණ රචනා කළා. හරි. එතකොට පුතේ ඔහොම රචනා කරපු කාව්‍ය නිර්මාණ ගණනාවක් තියෙනවා පුතේ. ඒ අතර එක නිර්මාණයක් තමයි පුතේ මේ කුඩා දරුවන් අරමුණු කරගෙන මුළු මහත් ජාතියම ආමන්ත්‍රණය කළ කාව්‍ය නිර්මාණයක් තමයි මේ ටිබෙට් ජාතිකස් මහින්ද හිමිගේ මේ දරු නැලවිල්ල හේවත් ජාතික තොටිල්ල කියන පද්‍ය නිර්මාණය. හරි. එතකොට අපිට දැන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් පුතේ විචාර ප්‍රශ්නය. හරි. ඒකට යන්න කලින් විචාර ප්‍රශ්නෙට යන්න කලින් මම තව මුලසුන පොඩ්ඩක් හඳුන්වන්නම්. ඉතින් පුතේ මේ පෑන අවියක් කරගෙන සටන් පෙරමුණ දිරිමත් කිරීමට රචනා කරපු කාව්‍ය නිර්මාණ අතර ටිබෙට් ජාතිකස් මහින්ද හිමි හදවතට දැනෙන විදිහට මිනිසුන්ගේ ලේ නහර උණුවන විදිහට රත් වෙලා අපේ රට ගැන ඇල්මක් ඇතිවන විදිහට කවි රචනා කළා. ඒ අතර එක කාව්‍ය නිර්මාණයක් මම කියන්නම්. මොන කරුමේද තව ඇහැරුණු බවක් නැහැ. පැන පැන බිය මුළු වැදුමෙන් පළක් නැත. දිනුමත් පෙරදුමත් කෝකත් කමක් නැහැ. එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ. තව එක කවියක් කියන්න. කෙස් ගස් පවා වෙන රටවල මිනිසුන්ගේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ. ඉස්මොල තියෙද්දිත් ඒ බව නොතකන්නේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ කියලා අහනවා. ඉතින් ඔය වගේ කවි කියද්දී පුතේ සිංහලයන්ගේ මේ රත් වෙලා පුතේ රට ජාතිය තමන්ගේ ලක්මව කියන අම්මා ගැන හැඟීමක් ඇති වෙනවා පුතේ. හරිද? ඉතින් ඒ වගේ කාව්‍ය නිර්මාණ ගණනාවක් තමයි පුතේ මෙතන දාලා තියෙන්නේ. දැන් මම එක විචාර ප්‍රශ්නයක් අහනවා. මුනිසිරිපා නැත්තම් දරු නැලවිල්ල පද්‍ය නිර්මාණය හරහා දේශාභිමානී හැඟීම දැනවීමට අතුවරයා දරා ඇති උත්සාහය උදාහරණ කවි තුනක් ඇසුරෙන් විමසන්න. හරි. බලමු අපි දැන් එක කවියක් දේශය පිළිබඳ අභිමානයක්. ඒ කියන්නේ අපේ රට ගැන ඇල්මක් අභිමානයක් ඇති කරන ආකාරයේ නිර්මාණ මොනවද කියලා බලමු. අනේ අපේ රට නේද මේක. අපි මේක ආරක්ෂා කරගන්න ඕනේ නේද? ඉතින් අනේ අපේ මේ ලංකා මාතාවට මේ වගේ කරදරයක් වෙන්න දෙද්දී අපි අහක බලාගෙන ඉන්න එක හරිද? මේ වගේ විදිහට පුතේ කල්පනා වෙන විදිහට කවි රචනා කළා. බලන්නකො පුතේ. අපේ හදවතට දැනෙන එක අවස්ථාවක් තමයි රට අපේ තියෙන ආගමට එරෙහිව කුණක් කර දෙයක් කියනවා. පොඩ්ඩක් දැනනවනේ. හරි. බලන්නකො පුතේ. මුනිසිරිපා සිබිමින්නේ සමනොලගිරි පෙදෙසින්නේ මද සුළඟයි මේන්නේ මගේ පුතා නිදියන්නේ කියලා කියනවා පුතේ. බලන්නකො. අපේ රටට බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලැබපු බෞද්ධයන් අතර විතරක් නෙමෙයි තව පුතේ විවිධ බැතිමතුන් අතර පූජනීය භක්තියෙන් සලකන ස්ථානයක් තමයි ශ්‍රී පාද කියලා කියන්නේ. එතකොට
මෙතන බෞද්ධ ආගමික මූණුවරකින් අරන් තියෙනවා. ඒතකොට මෙතන කියන මුනි සිරිපාදය සිබගෙන හමන මද සුළඟ තමයි මේ හමාගෙන එන්නේ. ඒ සුළඟේ පුතේ සුළං රැලි විදිමින් අනේ පුතේ නිදියන්න ඔයා කියලා කියනවා. ඉතින් එතනින් කියන්නේ මොකද්ද? අපේ මේ ලංකා මාතාවට බුදුරජාණන් වහන්සේගේ ඇල්ම බැල්ම එදා ඉඳලම ලැබිලා තියෙනවා. දැන් ධර්මයේ ඇල්ම බැල්ම ලැබෙනවා. ඉතින් ඒ නිසා අපිට කිසි කරදරයක් වෙන්න විදිහක් නැහැ. අපේ ආගම ගැන මතක් කරනවා පුතේ. හරි. අපේ ආගමටත් එතකොට මොකද වෙන්නේ? පහරක් වැදීගෙන යනවනේ. මොකද හේතුව? ඉංග්‍රීසියෙන් ඇවිල්ලා නිකන් හිටියේ නෑනේ. ඒ කට්ටිය පුතේ යාළගේ ආගම උණු ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරා. මිෂනාරි පාසල් ආරම්භ කළා. ඒ පිරිවෙන් වැහුණා. ඉතින් ඒ නිසා කියනවා අපේ මේ බුදුදහම මේ කෙමින් වියකී යන්නේ දැන් ඉතින් උඹලා ආගම වියකී යනවා. දැන් පොඩ්ඩක් ඇස්සරලා බලපල්ලා. ඉතින් අපිට මෙච්චර කාලයකට බුදුදහමේ ඇල්ම බැල්ම රැකවරණය ලැබුණා. දැන් ඒක නැති වීගෙන යද්දි උඹලා අහක බලාගෙන ඉන්න එක හරියද? රට ජාතිය ආගම ගැන ඇල්මක් ඇති කරලා තියෙනවා පුතේ. බලන්න ශ්‍රී කවිය. නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹ වේ. ඒ බව සිහි කොට මෙලොවේ යුතුයකම ඉටු කළ යුතුය. මේ නිදහස කියන දේ පුතේ මහ මුහුදක් වගේ. නිදහස කියන දේ මහ මුහුදක්. ඒ සීමාමායින් අපිට හොයාගන්න බෑ. නිදහස කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඉතින් නිදහස නම් වූ මහ මුහුදේට ජලයේ සැපයන දිය උල්පත තමයි පුතේ උඹ. මේ නිදහස කියන මහා මුහුදට ජලයේ සැපයන දිය උල්පත තමයි පුතේ උඹ. අන්න ඒ කියන කාරණය සිහි කරගෙන යුතුයකම ඉටු කළ යුතුයි. ඔබට යුතුයකමක් පැවැදලා තියෙනවා. ඔබම නිහඬ වැස්කම් පියාගෙන බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා ඔබ යුතුයකම ඉටු කරපන්. දැන් එතකොට මේ මතක් කරනවා අපිට නිදහස මේ කෙමින් වියකී යනවා පුතේ. කවුද අපේ නිදහස නැති කරන්නේ? ඔව්. බ්‍රිතාන්‍ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මොකද කරන්නේ? අපේ නිදහස සීමා කරනවා. ඉතින් ඒ නැති වෙලා යන නිදහස නැවත දිනා ගන්න කටයුතු කරපන්. ඔබටත් ඒකට යුතුයකමක් පැවරිලා තියෙනවා. නිදහස නම් වූ මහා මුහුද දැන් අපිට කෙමෙන් නැති වෙලා යනවා. මේ මහා මුහුදේ දිය සපයන උල්පත තමයි පුතේ උඹ. හරි. අනේ අපි නිකන් ඉමු අර කට්ටිය සටන් කරනවානේ අනේ ඕනේ නැහැ. එහෙම කියලා හිටියොත් එහෙම මොකද? ඒක නිකන් ආඩි හත් දෙනා කැඳහැලිය වගේ වෙනවනේ. අරයා කරයිනේ මෙයා කරයිනේ එයා දිනාගන්නේ මෙයා සටන් කරන්න ඇයිනේ අපි මොකද මරුම් කන්න යන්නේ කියලා ඔය හිටියේ. නෑ පුතේ. අපේ දෙවෙනි අම්මා වෙන්නේ අපිට උපත දුන්නු අම්මා වගේම අපේ දෙවෙනි අම්මා වෙන්නේ පුතේ අපේ රට නේද? අපේ එතකොට අපිට අම්මට කවුරු හරි ඇඟිල්ලක් තික් කරද්දී අපේ ලේ නහර උණු වෙනවා රත් වෙනවා අපි ආවේගයක් ඇති වෙනවා. අන්න ඒ වගේ අපේ අම්මට සලකන අම්මා කියලා හිතාගෙන අපේ රටේ නිදහස නැති වෙන්න යද්දී කටයුතු කරන්න. ඒ වගකීම ඔයාලට පැවෙලා තියෙනවා. මේ ජීවිතේ ඔයාලට විතරක් අයිති නෑ. ඔයාගේ ජීවිතේ උනාට මේක අයිති ඔයාලට විතරක් නෙමෙයි. මොකද අපි ඉපදිනේ අපිට අපෙන් එන්න යුතුයකම් ටිකක් තියෙනවා. රට සහ ජාතිය ආගම වෙනුවෙන්. මේ යුතුයකම් වගකීම් ටික ඉටු කරන්න සටන් පෙරමුණට එන්න මේ නැති වෙලා යන නිදහස විදා ගන්න. එක්රොක් වෙන්න කියලා කියන පණිවිඩය කියන්න පුතේ මෙතන. එයාක බලන්න. ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ සුන්දර සුරමුන්ගේ අතේ නැලවෙන බව සිතන පුතේ. දැන් ඔය ජාතික රණ දෙරණ. එතන ජාතිය ගැනත් කියනවා. පුතේ ජාතිය වගේම අපිට උතන රට කියන එකත් ගන්න පුළුවන්. ඔව්. රට වෙනුවෙන් සටන් වැදෙන්න ගිහිල්ලා ඔයාට කවදා හරි දවසක පුතේ ඔයාගේ ජීවිතේ නැති වුණොත් ඒ මරණය ගැන කලකිරීමටපත් වෙන්න එපා කිසිසේත් නෑ. ඔයාගේ මරණය හිතන්න සුන්දර වූ සුරංගනාවක් අතේ සුර අඹුවක් අතේ නැලවෙනවා කියලා හිතන්න. මරණය ගැන කලකිරීමටපත් වෙන්න එපා නේ අපරාධින අපේ ජීවිතේ නැති වුණා කියලා. නෑ. ඔයාගේ මරණයට වටිනාකමක් හම්බෙයි. ඔයා මැරුණේ නිකන් නෙමෙයි රට වෙනුවෙන් තමයි ඔයා ජීවිතේ පූජා කළේ. ඒක නිසා ඔයා ජාතික වීරයෙක් බවට පත් වෙනවා. රට වෙනුවෙන් දීපු දන් උනොත් පුතේ පසුතැවෙන්න එපා. ඉතින් කියන්නේ මොකද්ද? අපේ ලංකා මාතාවට යම් ආකාරයකට අර්බුදයක් ඇති වෙන සෑම අවස්ථාවකම අපි ජීවිතේ පවා පූජා කරන්න පුතුමත් අප කැප වෙලා ඉන්නවා. මොකද අපේ අම්මයි දෙවෙනි අම්මා. හරි. ඉතින් තමයි ඒක කියන්නේ පුතේ. එනක බලන්නකෝ. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ. එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුතුනුඹේ. ජාතිය කියන්නේ මොකද්ද? ජාතිය කියන්නේ රත්තරන් විමානයක්. ආගම කියලා කියන්නේ මැණික් වූ පානක්. හරි. පුතේ
රත්තරන් වලින් හදපු විමානයක් වුණත් වැඩක් තියෙනවද ඒකට ආලෝකය නැත්තම්? නෑනේ. අනේ රත්තරන් විමානයට ආලෝකය සපයන මැණික් පහන වෙන්නේ මොකද්ද? ආගම. ජාතියක් රටක් හැඩගස්වන්න පුතේ අපිට ආගමක් අවශ්‍යයි. ඉතින් අපිට ඒ ආගමත් නැති වීගෙන යන්නේ මේ පෘතුගීස්ලා මේ ඉංග්‍රීසින් කරන මේ ක්‍රියාවලිය නිසා අපේ ආගමත් පිළිහිගෙන යනවා. ඉතින් ওই ආගම රැකගන්න එක්රොක් වෙන්න. ඔයාලස්කන් පියාගෙන ඉන්න එපා. අපේ බුදුදහම අපිට නැත්තම් තව ටිකක් කල් යද්දි ඉංග්‍රීසීන්ගේ ආගම් ව්‍යාපාරයත් එක්ක ක්‍රිස්තියානි ආගම පැතිරෙයි. මේ බුදුදහම කෙමෙන් වියකීයයි. ඉතින් ඒ නිසා අපේ ආගම ජාතිය රට රැක ගන්න ඔයාලා ඇස්කන් පියාගෙන ඉන්න එපා. සටන් පෙරමුණට එන්න. අපි ජීවිත පරිත්‍යාග කරමු. කමක් නැහැ. අපි අපිට නැති වුණත් අපේ අනාගත පරපුරට යහපත් හෙටක් උදා කරමු. නිදහස ළඟා කරලා දෙමු. මේ කියන පුතේ පණිවිඩය දෙන ඔය කවි හරහා. ඉතින් ඒ නිසා තමයි උතන අපි කියන්නේ අපේ රට වෙනුවෙන් දේශය වෙනුවෙන් දේශාභිමානයක් ඇති කරවන්න ආකාරය තමයි උතන විස්තර කරන්නේ. ඉතින් මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා ඔයාලට. හරි. අපි ඊළඟ පාඩමෙන් තව විචාර කොටසක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම අද වීඩියෝ එක නවත්තන්නම්. හැමෝටම ජය වේවා.